Hello guys, welcome back. ඉතින් අද මිනි vlog එකෙන් මම අරන් ඇවිත් තියෙන්නේ ඩුබායි වල ඉන්න ඕනම කෙනෙක් දන්න. එතකොට ඕනම කෙනෙක් ගිහින් තියෙන තැනක්. ඉතින් ඒ තමයි Old City. එහෙම නැත්නම් අල්සීෆ් කියලා කියනවා. ඉතින් ඕනම කෙනෙක්ට ෆ්‍රී යන්න පුළුවන් තැනක්. ෆොටෝ ෂූට් එකක් එහෙම කරන්න හරිම ලස්සනයි මේකේ තියෙන ලොකේෂන්ස්. මං හිතන්නේ ඩුබායි වල ඉන්න ඕනම කෙනෙක් මේ ලොකේෂන් එකට ගිහිල්ලා ඇති. මාරම ලස්සනයි. ඉතින් ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. මේ දවස්වල සමය එක නිසා මාරම රස්නේ. ඒ නිසා ලොකු ක්‍රවුඩ් එකක් නම් හිටියේ නැහැ. හැබැයි රෑ වෙද්දි ගොඩක් කට්ටිය එනවා. මේකේ ගොඩක් shops තියෙනවා. ඇතුළට යද්දි ඇඳුම් වර්ග තියෙනවා. එතකොට පොඩි පොඩි items වර්ග ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඇත්තටම කිව්වොත් නැති දෙයක් නැහැ. ඉතින් ජුවලරි වර්ග එහෙම ගොඩක් තියෙනවා ගන්න පුළුවන්. හැබැයි ටිකක් එක්ස්පෙන්සිව්. ඉතින් අපි ගියා එක තැනකට බලන්න කියලා. ඉතින් එතන එක එක රින්ග්ස් වර්ග තිබ්බා. එතකොට පොඩි බ්‍රේස්ලට් ගොඩක් එක එක ලස්සන අයිටම්ස් තිබ්බා. එතන තිබ්බ එක පර්ල් බ්‍රේස්ලට් එකක් එයා මගේ අතට දැම්මා. ඒක නම් ඩිරම් 100ක් තමයි එයා කිව්වේ. ඒක ඒ කියන්නේ බර්න් කරත් මුකුත් වෙන්නේ නැහැ. ඇත්තටම මට ඒකට නම් හිත ගියා. හැබැයි මම ගත්තේ නැහැ ඒ වෙලාවේ. ඉතින් පොඩි ජුවලරි අයිටම්ස් ටිකක් ගන්න මට වමනා වෙලා තිබ්බා. මොමුසෝ එකටත් ගිහින් බලුවා. හැබැයි හිතට හරියන මොකුත් තිබ්බේ නැහැ. ඇවිදගෙන යද්දි තව ෂොප් එකක් හම්බුණා. එතන නම් ඩිරම් 5-10 ඉඳලා වගේ ලස්සන අයිටම්ස් තිබ්බා. ඉතින් එතනින් මට අහස හිතුණු අයිටම්ස් වගේක් ගත්තා. ඉතින් ඒ ටිකට පේ කරලා අපි එතනින් එළියට ගියා. ඊට පස්සේ හරි තිබහයි අපිට මොන හරි බොන්න උවමනා වෙලා තිබ්බා. මොකද මාරම රස්නේ. ඉතින් ඊට පස්සේ අපි රෙස්ටොරන්ට් එකක් හොයාගෙන එළියට ගියා. අපි යද්දි දැක්ක ලස්සන රෙස්ටොරන්ට් එකක් තියෙනවා. අපි කලින් එකට ගිහිල්ලා නම් තිබ්බේ නැහැ. The Besties Cafe කියලා. ඉතින් ඒකට අපි ගියා. ඒකේ හරිම ලස්සනයි. අපි අද්දි නම් කවුරුත් හිටියේ නැහැ. ඉතින් අපි එළියේ ෆොටෝස් ගන්න ලස්සන තැන් වගේක් තිබ්බා. එතනින් ෆොටෝස් අරගෙන අපි අතරට ගිහින් බලුවා. කවුරුත් හිටියේ නැහැ අපි යද්දි. ඉතින් ඒ වෙලාවේ එතන කන්න නම් තිබ්බේ කේක් අයිටම්ස්. එතකොට ක්‍රොසන්ට් වගේ දේවල්. ඒ වෙලාවේ ඒ වගේ ස්වීට් දෙයක් කන්න මූඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න මාෂා ලාතේ එකයි කැරමල් ලාතේ එකයි ඕඩර් කරලා ඒ ඕඩර් එක එනකම් වාඩි වෙලා කතාවක් දාගෙන හිටියා. ඉතින් ඒ අතරතුරේ ඕඩර් එක ගෙනත් දුන්නා. ඉතින් අපි ඒක කාලා පොඩි කතාවක් දාගෙන වෙනදා වගේ හිටියා. ඉතින් ඒ විදිහට තමයි එදා දවස අපි ස්පෙන්ඩ් කරේ. ඉතින් මේ මිනි vlog එක මම ඉවර කරන්න තමයි යන්නේ. Thank you for watching guys. See you soon.